එපා කියලා තමයි තියෙන්නේ. Hi lamai, welcome to my YouTube channel. ඉතින් ළමයි එන්න යමු මාත් එක්ක ඉරිද්දාසි පුංචි රමක් ගහනවා බලන්න. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා මට මේක. ඉස්සෙල්ලාම eyebrows මොකද මම makeup foundation use කරන්නේ නැහැ. eyeliner එක ඇඳගෙන ඉවර වෙලා eyebrow set කරගන්නවා. මොකද මම eyebrow shape කරලා තිබ්බේ නෑනේ. ඒ නිසා eyebrow අපිලිවල හින්දා මම eyebrow set කරගත්තා. eyebrow set කරගෙන ඉවර වෙලා ඒකේ ලස්සන line එක පේන්න මම කට් කරගත්තා කේලෝන් ස්ටික් එකකින්. ඉතින් ඔහොම ලෑස්ති වෙලා බලන්නකෝ ඒක හරියට පේන්නේ නැති වෙයි මොකද වීඩියෝ කරන්න ගිහින් වෙලා ෆෝන් එක පල්ලෙහාට මෙයා තිබිලා තියෙනවා. sorry ඒකට ඉතින් ඉස්සම set කරලා ඉවරලා ඒක පොඩ්ඩක් අර line එක ඇඳපේක පොඩ්ඩක් ටච් කරගන්නවා. මොකද නැත්තම් අර අදපු ලයින් එක පේනවනේ. ඒ නිසා ඊට පස්සේ බ්ලෂර් චුට්ටක් පාවිච්චි කරනවා. බ්ලෂර් චුට්ටකුත් දාලා මම ගත්තේ shimmer එක. shimmer එකක් අරගෙන ඉවර වෙලා චුට්ටක් nose line එකේ ඇඳගත්තා. මොකද nose එක චුට්ටක් පේනවනේ. ඊට පස්සේ ඔන්න ළමයි මේකප් එක ඉවරයි. ඉතින් මේක තමයි මගේ බෑග් එක අරගෙන. ඉතින් මේක තමයි අවුට්ෆිට් එක. ඉතාලම සරලයි ළමයි. මොකද ඉතින් එච්චර අවුවරස්නේ වැඩි හින්දා ඇඳ යන්නත් බෑ එක එක ඒවා. ඒ නිසා ඉතින් ඕක තමයි ඇඳන් ගියේ. ළමයි මම යන්නේ බයික් එකේ. ඉතින් මට තියෙන්නේ චූටි බයික් එකක්. ඉතින් ඒක චූටි වුණාට හරිම ෂෝට්. ඉතින් බලන්නකෝ. මේක තමයි මගේ චූටි බයික් එක. ඉතින් මේක ගේ ඇතුළේ තමයි දාලා තියෙන්නේ මොකද එළිය දාන්න බයයි සොර සතුරු වැඩිනේ ළමයි ඒ නිසා. ඉතින් බයික් එක එළියට අරගෙන යන්න තමයි හදන්නේ. ඉස්සරහට බලන් ඉන්න vlog එක තව එක්කෙනෙක් හම් වෙනවා මගදී. පස්සේ තෙල් ගහගෙන තමයි යන්නේ. ඔය ඉතින් මං කියවන්නේ තියාගෙන ඉස්සෙල්ලා උතනින් යන්න හදද්දී අර ඔය පරණ යකඩ බඩු අර මේ ඒවා ගන්න දෙන්නේ නේ මේකක් ආවේ. ඒ නිසා දැන් ඉතින් එයාවත් අරගෙන ඉවර වෙලා දැන් මං යන ගම. ඔය තියෙන්නේ රජරට යුනිවර්සිටි එක. ඒක මාර ලස්සනක් තියෙන්නේ. ගමන් තමයි ඉන්නේ. බලන්න ඉන්නකෝ. ඔය තමයි එනවා කිව්ව එක්කෙනා. අන්න ඒකට මෙතින් උදව් කරන්න ඉතින් මාළි තමයි. ඔය නුවර වැව. නුවර වැව කිව්වට නුවර තියෙන වැව නෙමෙයි හොඳේ. ඔකට කියන්නේ නුවර වැව කියලා. අනුරාධපුරේ නුවර වැව. මේ දවස්වල තියෙන අවුවරස්නේ වැඩිකමට මේ වගේ ගස් කොළන් වලින් වටවෙච්ච පාරකේ යන්න තියෙනවා කියන්නේ මාරයි. මාරම ඇඟට සිසිලසක් දැනුනේ ඉතින්. ඉතින් බලාගෙන ඉන්නකෝ. ඔය තියෙන්නේ නුවරවෙන් වතුර දානවා ඇලකට. ඒ ඇල තමයි උතන පේන්න තියෙන්නේ. ඒ ඇල පේන්න නෑ ළමයි වීඩියෝ එකට හරියට. ඉතින් කට්ටිය එතනින් නානවා. එහෙම තමයි. මෙන්න මෙතනින් තමයි දෙන්නේ වතුරේ ඇලට. අපි එද්දින් එන්නේ නුවර වැව ඔය බන්ටක උඩින් බලාගෙන ඉන්නකෝ. මේ වගේ ගස් හැමතැනම වවලා තිබ්බනම් කොච්චර හොඳද. මේ තියෙන අවුවරස්නට පාරේ යනවා කියන්නේ බුදු අම්බෝ. එනිසා ඔයගේ ගස් කොළන් හැමතැනම වැවුවනම් මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම අපි ආවා youth
සෙන්ටර් එකට. අනුරාධපුරයේ තියෙන ඒක වැටත් තිබ්බ කරගන්න. ඒකට ගිහින් ඉවරලා අපි දෙන්න කතා වුණා නුවරවැව බන්ට් එකට යන්න. ඉතින් ඔය නුවරවැව බන්ට් එකට යන්න තියෙන ළඟම පාරකින් තමයි මායි මල්ලි දෙන්න යන්නේ. ඉතින් vlog එකට සෙට් වෙලා බලාගෙන ඉන්න. guys අපි ආවා නුවරවැවට. ඔයාලට මම කියනවා නෝකෝ මල්ලි මායි තමයි ආවේ. හැම රෙද්දකට මුදව කරන්න තියා තමයි. මාව බය නැතුව විශ්වාස කරලා මාවට thank you. අයියෝ මම මෙතන ෆොටෝස් ටිකක් ගහන්න ඕනේ කියලා මාරා මාරුවකින් ඔය කොටේ උඩට නැගගත්තේ. ඊට පස්සේ අන්තිමේටම මෙන්න මෙහෙම මට බෑ ගන්න බැරි වුණා කියනකො ළමයි වතුරට වැටෙයි කියලා. ඔතන වතුර නෙමෙයි ගොඩක් මඩ තිබ්බේ. කොහොම හරි ආවා ගේමක් දීලා. කෙනෙක් හිටියා. ඊට පස්සේ අපි ඒ අංකල්ගෙන් ඇහුවා යන්නද කියලා ෆොටෝස් ටිකක් ගන්න. ඒ අංකල් කිව්වා හා කියලා. ඉතින් අපි ගිහිල්ලා උතනත් වීඩියෝ කරා. මෙන්න මේ වගේ බෝඩ්ස් ගහලා තියෙන තැන් වලින් නාන්න යන්න එපා ළමයි. අන්තර්දායක බලන්න කිතේ මේ නුවරවැවේ තියෙන ලස්සන වතුර ටික අහස වගේ. අහසයි වතුරයි දෙකම එක වගේ ළමයි. එක්කෙනෙක්ට එපා වෙලා කලකිරිලා ඉඳගෙන කල්පනා කර හිටියා අතන කියලා. ඊට පස්සේ අපි හැමෝම ගෙදර ආවා. ගෙදර එන අතරමඟදී අපි දෙන්න කෑවා. ජූස් පීනවා වීඩියෝ කරගන්නට බැරි වුණා. තිබ්බ මල පෙරිතකමට. හරිද? මේ අපේ ගෙවල් වලට හැරෙන හන්දි